Bonjour madame, comment puis-je vous aider? Bonjour. මේ ඕගොල්ලෝ ගාව අර දඟර පාන් එක තියෙනවද? අර මෙහෙම දඟරේ වගේ එහෙම ගැහිච්ච. දඟර පාන්. අර මොකද්ද මේ කයිසන්ද කොයිසොන්ද කියන්නේ මොකද්ද? Pardon, sorry. මොකද්ද අර කොරසොන්ද කුරසොන්ද මොකක්ද අන්නේ කියන්නේ? Croissant. කෙලත් විසුණා දරුවෝ. අන්න එක එකක් දාන්න. Okay. ඒකයි අර තව මේ අර පොල්ල වගේ දිග පාන් එක නැද්ද? පොල්ල වගේ දිග. Pardon, sorry. අර දරුවෝ අර බකට්ද මොකද්ද කියන්නේ? බකට් තියෙන මේ සෙසක් එකට මෙහෙ නැහැ. ඒව නෙවෙයි දරුවෝ අර මොකද්ද බකට්ද බුකට්ද කියලා කියන්නේ අර දිග පාන් එක. Une baguette. නන්න මේකෙන් එකක්ද? අයියෝ මිස් මේවට එද්දි චුට්ටක් අඩු ගන්න නම් ටික හරි දැනගෙන එන්න මිස් නැත්නම් අපිටත් අමාරුයිනේ මිස් මේව හොයන්න ගියාම. croissant එකයි baguette එකයි දාන්න. තමුන් දන්නවද මං කවුද කියලා? හරිම ෂෝක් තමුන් අපේ කස්ටමර්ස්ට කතා කරන විදිය. මේ රෙස්ටුරන්ට් එක මගේ. මට ඕන නම් තමුන්ව මේ වෙලාවෙම අයින් කරලා දාන්න පුළුවන්. හරි? මේක මේ ප්‍රංශ නෙමෙයිනේ මේක ලංකාව. එන කස්ටමර්ස්ට පොඩ්ඩක් උදව් කරන්න. මේ මිනිස්සු හැමෝම මේ පාන් ජාති වල නම් දන්නේ නැහැ ෆ්‍රෙන්ච් වලින්. හරි? තව එකපාරයි මම බලන්නේ. ආයි මේ වගේ දෙයක් මට අහු වුණොත් තමුන්ව මං අයින් කරලා දාන්න මෙතන. හරි? හොඳට මතක තියාගන්න. ඔය ගත් එක දෙන්න මට දැන්. අනේ sorry madam. අනේ මං දැනන් හිටියේ නැහැ madam කියලා. අනේ madam මාව අයින් කරන්න එපා madam. මං ආයි එහෙම කතා කරන්නේ නැහැ කාටවත්. අනේ sorry madam sorry. ආවවෙත්. ඕගොල්ලොත් රැවටුරානේ. මේ රෙස්ටුරන්ට් එක වගේ නෙවෙයි. නේ බූයි වගේ උන්ට කොහොම තමයි කරන්නේ? දැක්කනේ මට දාපු සද්දේ. ඒකෙන් පාන් ටික නිකන් හම්බුණා. මෙහෙමයි. ඕගොල්ලෝ උනත් ඔය ෆ්‍රෙන්ච් කඩවල් අරවට මේවට යනවා නම් ඒවයි තියෙන පාන් ಜಾති දැනගෙන යන්න. නැත්තම් විලි ලැජ්ජාවක් වෙන්නේ. එහෙනම් යනවා පාවුවානේ. ඒ ඇත්තටම රෙස්ටුරන්ට් එකේ අයිතිකාරු මැඩම්ද? පිස්සුදනේ අර එහා පැත්තේ ගෙදර ඇන්ටි ඔය. අර බගෙට් එකයි ක්‍රෝසොන් එකයි තරන් ගියානේ නිකන්. නෑ කෝකටත් අපි මේ එන කස්ටමර්ස්ට හොඳට කතා කරමුනේ. කියන්න බෑනේ. කමන්නේ මං ඒක ගෙවන්න. පාන් කියලා කිව්වම ඔයාලට මොනවද මතක් වෙන්නේ? පාන් කියලා කියපු ගමන් ලංකාවේ අපිට නම් ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි ඔළුවට එන්නේ නේද? දැන් මේ රූපය දිහා බැලුවොත් ඔයාලට පේනවා මෙතන තියෙන හැම එකක්ම පාන් තමයි. හැබැයි මේවා හඳුන්වන විවිධ නම් තියෙනවා. ඉතින් අපේ වගේ නෙමෙයි. ප්‍රංශය ගත්තොත් එහෙම ප්‍රංශ ජාතිකයන්ගේ ජීවන රටාවෙත් එක කොටසක් වෙනවා මේ පාන් කියන එක. ඉතින් ප්‍රංශය ගොඩක් ප්‍රසිද්ධයිනේ මේ පාන් වලින් හදන කෑම වර්ග වලට නේද? මං හිතනවා ඔයාලා අහලා තියෙනවා කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ විවිධ පාන් වර්ග ප්‍රංශ භාෂාවෙන් හඳුන්වන්නේ කොහොමද කියලා. ඉතින් පාන් ගන්න නම් අපි කොහෙටද යන්න ඕනේ? බේකරියට නේද? බේකරියට ප්‍රංශ භාෂාවෙන් කියනවා une boulangerie කියලා. une boulangerie. ඊළඟට pastry items ගන්නවා නම් අපි යන්නේ pastry shop එකට. pastry shop එකකට අපි කියනවා une pâtisserie. une pâtisserie. දැන් අපි බලමු මේවෙන් අපිට මිලදී ගන්න පුළුවන් පාන් වර්ග සහ pastry items කීපයක්. මේකට කියන්නේ une baguette. une baguette. මේ තියෙන්නේ un croissant. un croissant. මේ chocolate පාන් වලට අපි කියනවා ප්‍රංශ භාෂාවෙන් un pain au chocolat. un pain au chocolat. මේ
මේ තියෙන්නේ un éclair. Un éclair. මේ එකකට අපි කියනවා un macaron. Un macaron. මේකට කියන්නේ une madeleine. Une madeleine. මේ කෑමට අපි කියන්නේ un millefeuille. Un millefeuille. මේ lemon tart එකට අපි කියනවා une tarte au citron. Une tarte au citron. මෙන්න මේ කෑම ජාතිය ප්‍රංශ භාෂාවෙන් හඳුන්වන්නේ une profiterole. Une profiterole. මේන් එකකට අපි කියනවා un palmier. Un palmier. මේකට කියනවා une brioche. Une brioche. හොඳයි අපි නැවත සැරයක් බලමු. Une baguette. Un croissant. Un pain au chocolat. Un éclair. Un macaron. Une madeleine. Un millefeuille. Une tarte au citron. Une profiterole. Un palmier. Une brioche. ඉතින් ඔයාලා මේ ලිස්ට් එකෙන් නම් කීයක් කලින් දැනගෙන හිටියද කියලා පහතින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් තවත් ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකකින් අපි හම්බෙමු. À bientôt.